Welcome back to my channel. ඉතින් අද මම අරන් වෙලා තිනවා perfumes දෙකක්. එකක් ඇවිල්ලා රුපියල් 33000ක් වෙන Versace Dylan Blue එකක්. ඒ වගේම මේ තියෙන්නේ Mont Blanc individual perfume එක. ඔයගොල්ලෝ කලින් review එකක් මම full review එකක් මේකේ මම ගහලා තිනවා. ඉතින් මේ මගේ අද තියෙන්නේ ලංකාව මුදලේ රුපියල් 33000ක් විතර වටින perfume එකක්. smell එක මාරම ස්මේල් එකක් ඩීසන්ට් ස්මෙල් එකක් තමයි මේක එන්නේ. ගර්ල්ස් ගොඩාක් කැමති මේ perfume එකට. Versace Dylan Blue ඔයගොල්ලෝ නිකන් YouTube එකේ search කරලා බලනකොට මම මේ කියනකොට මාරම reviews ගොඩක් තියෙනවා. මාරම compliments ගොඩාක් ladies reactions ගන්න පුළුවන් හොඳම perfume එකක් තමයි මේ Versace Dylan Blue එක කියන්නේ. මේ දෙකෙන්ම හොඳම මොකක්ද කියලා අහුවා. සාමාන්‍යයෙන් බජට් එකක් ලොකුවට බජට් එකක් නැති කෙනෙක්ට මම recommend කරන්නේ Mont Blanc individual perfume එක. ලොකු ගාණක් සාමාන්‍ය වේදන් කරන්න පුළුවන් කෙනෙක්ට මම recommend කරනවා මෙන්න මේ Versace Dylan Blue එක නියමයි කියලා. මොකද මේකේ smell එක Dior Sauvage එකටත් සමානයි. ඒකේ ගොඩක් වෙලාට smell එක සමානව යනවා. එක ළඟ Dior Sauvage එකක් afford කරන්න බැරි කෙනෙක්ට සාමාන්‍යයෙන් මම recommend කරනවා මේ Versace Dylan Blue perfume එක. ඉතින් මේකෙන් එන්නේ නිකන් හරියට මාරම decent smell එකක්. day to day use කරන්න පුළුවන් perfume එකක් තමයි මේ අරන් වෙලා තියෙන්නේ. ඉතින් මේ Versace Dylan Blue එකෙන් එන smell එක මට ඔයගොල්ලන්ට explain කරන්න කොහොමද කියලා මට හිතා ගන්න ටිකක් අමාරුයි. මොකද එච්චරට මේකේ smell එක මාරම අර කවුරුත් offense වෙන්නේ නැති decent smell එකක් තමයි එන්නේ. ඒ කියන්නේ මිලිට 75 මේක මිලිට 50 price එක ගත්තාම වැඩිපුර වටින්නේ මොකද්ද කියලා හෙව්වා. මම හිතනවා මේ Mont Blanc individual perfume එක වටිනවා කියලා. මොකද මේකේ අපේ මිලිට 75ක්ම තියෙනවා. ඉතින් මේක මිලිට 50යි තියෙන්නේ. මිලිට 50 බෝටල් එකත් රුපියල් 33000ක් විතර වෙනවා. ඉතින් මේ perfume එක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට 16000කට වගේ හොයාගන්න පුළුවන්. මේ perfumes දෙකම ගන්න ඔයගොල්ලන්ට links දාලා නම් ලංකාවේදී ඇතුළට ගන්න පුළුවන්. මම කැමතිම එකේ smell එක ගත්තොත් මේ perfumes දෙකෙන්ම මම කිය price එක ගැන හිතන්නේ නැතුව මම කැමති මොකද මේ තමා මෙතනින් මෙන්න මේ Versace Dylan Blue perfume එකට තමයි මගේ කැමැත්ත තියෙන්නේ. මේක price එක ටිකක් වැඩි. නමුත් මේකේ ඉන්න smell එකට මම කැමති. මේකට සාපේක්ෂව මේකේ smell එක ටිකක් හොඳයි කියලා මට හිතෙනවා. මේ කියන්නේ Versace Dylan Blue එකේ ඉන්න smell එක මේකේ එන ටිකක් fresh aquatic bergamot spicy ඒ වගේ note තමයි මේකේ තියෙන්නේ. iconicම perfume එකක් විදිහට මම දකින්නේ. සහ මේක තමයි මම මිලෙන් අඩුම මම දකින්න මේ විදිහට perfume එක Versace කියන brand එකේ Mont Blanc ලගේ මේක තමයි මම දකින්න විදිහට දැනට අඩුවෙන්ම ගන්න පුළුවන් perfume එක Mont Blanc ලගේ Mont Blanc individual perfume එක. ඉතින් මේ දෙකෙන්ම මම නම් කැමැතිම smell එක අතින් කැමැතිම මගේ නම් කැමති තියෙන්නේ Versace Dylan Blue එකට. ඉතින් price එක අතින් ගත්තාම මේක වටිනවා. සහ මේකේ longevity එක හොඳයි. සාමාන්‍යයෙන් පැය 6කට වඩා තියෙනවා skin එකේ. මොකද මේක synthetic. මේක වෙලා natural ingredients මේ Versace Dylan Blue එකේ තියෙන්නේ. පැය 4ක් වගේ තමයි මේකෙන් ස්කින් එකත් එක්ක මගේ ස්කින් එකත් එක්ක වැඩ කරේ. පැය 4ක් වගේ තමයි. ප්‍රයිස් එකත් එක්ක ගත්තාම මේකේ ප්‍රයිස් එක වැඩි. මේ Versace Dylan Blue එකේ මේක ප්‍රයිස් එක ගාන අඩුයි. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ බජට් එක ටිකක් අඩුවේ තියෙන එකට මේක මම රෙකමන්ඩ් කරනවා Mont Blanc individual perfume එක. sweet calm ස්මෙල් එකක් තමයි එන්නේ. ඉතින් කට්ටිය බලන්නේ කොච්චරලා මේ perfume එක ගෙහුම් අපේ ස්කින් එකේ තියනවාද, මේ perfume එකේ සුවඳ මොන වගේද. ඉතින් ඒව තමයි ගොඩක් අය බලන්නේ කොල්ලෝ. Versace Dylan Blue එක ඇවිල්ලා made in Italy. Made in Italy. වගේම Mont Blanc individual perfume එක made in France. ඉතින් මේ දෙකම හොඳම perfumes, signature perfumes brands දෙකක්. හොඳ designer fragrance දෙකක්. Versace Dylan Blue එක ඒක හම්මා පට්ට සෝදක් එන්නේ. ඔයාලා කොහේ ඩේට් එකකට යනවා නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හම්බෙන්න යනවා නම් ඔයා කරන්න පුළුවන් හොඳ perfume එකක්. ඉතින් සාමාන්‍ය clothes වලට apply කරොත් දවසම තියෙනවා. වැඩි වෙලාවක් තියෙනවා. ඔයාලගේ clothes වලට apply කරොත් skin එක නම් වැඩි වෙලා තියෙන්නේ නැහැ. මොකද මේක natural ingredients නිසා ගොඩක් වෙලාවට ඔයාලගේ skin එකේ තියෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කෙනාගෙන් කෙනාට එක ස්කින් ටයිප් නේ තියෙන්නේ. ඒකට ස්කින් ටයිප් එකේ perform කරන විදිය වෙනස්. ඉතින් ඒක නිසා මම
ගොඩක් කල් රෙකමන්ඩ් කරන්නේ මේක ක්ලෝත්ස් වලට ඇප්ලයි කරන්න කියලා. ඉතින් කොහොම හරි හොඳ ස්මෙල් එකක් තියෙනවා Versace Dylan Blue එකේ. ඉතින් මේ තියෙන්නේ මොකක්ද Mont Blanc individual perfume එක. මේකත් අපි ඔන්න try කරලා බලන්න. මේකේ ස්මෙල් එක සෙක්සි ස්මෙල් එකක් තමයි එන්නේ. ගොඩක් ලේඩිස් රියක්ෂන්ස් ගන්න පුළුවන්. ඔෆිස් වෙයා කරන්න පුළුවන් පර්ෆියුම් එකක් තමයි Mont Blanc individual කියන්නේ. ඒ වගේම Versace Dylan Blue එකත් ඔෆිස් වෙයා කරන්න පුළුවන්. ඉතින් මේ දෙකම හොඳයි. මම පර්සනලි මම කැමති Versace Dylan Blue එකට. ඕගොල්ලෝ සමහරවිට හොය ඉන්න තියෙන්නේ මේ පර්ෆියුම්ස් Versace Dylan Blue එක හොඳයිද ස්මෙල් එක හොඳයිද නැත්නම් Mont Blanc individual එක හොඳයි. ඉතින් පර්ෆියුම්ස් ගැන හොය හිටිය කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ බොටල්ස් ඔයාලා පර්චේස් කරනවා නම් සාමාන්‍ය මිල කොහොමද වැඩිනේ? සාමාන්‍යයෙන් අපිට 5 ml වගේ ගන්න පුළුවන්. 5 ml එම 10 ml මිලිටර් 5 මිලිටර් 10 වගේ ඔයගලන්ට පුළුවන් මේ වගේ ටිකක් මිල අධික පර්ෆියුම්ස් වල සාම්පල් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒකේ ප්‍රයිස් එක ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේ ලංකාවට ගන්න පුළුවන් තැනක මම ලින්ක්ස් වගේ දේවල් දාලා තියනවා. ඔයාලට පුළුවන් ඒක try කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් 5 ml බෝටල් එක නම් මිලිටර් 5ක බෝටල් එක නම් සාමාන්‍යයෙන් ස්පේස් 100ක් වගේ තියෙනවා. ඒ කියන්නේ අපිට 100 පාරක් අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් සතියක් විතර යූස් කරන්න පුළුවන්. සතියක් විතර යූස් කරලා බලලා ඔයගොල්ලෝ සැටිස් නම් ඔයගොල්ලෝ පුළුවන් මේ වගේ ලොකු බෝටල් එකක් ඉතින් පර්චේස් කරන්න. ඉතින් Versace Dylan Blue එකේ තියෙනවා. මේ Mont Blanc individual perfumes වලත් තියෙනවා. ලංකාවේදී මම දැක්ක ගොඩක් shops කීපයක තියෙනවා ඒ වගේ අපිට අර සාමාන්‍යයෙන් දැන් මේ වගේ බෝටල් එකක් ටිකක් ගන්නන්නේ. එතකොට ඒ වගේ එකක් ගන්න කලින් ඔයාලට පුළුවන් ස්පෙල් එක මොනවා වගේද කියලා බලන්න. try කරලා බලන්න. රුපියල් 1000කට 3000කට වගේ වලට ගන්න පුළුවන්. ඒ කියන්නේ 5 ml 5 ml බෝටල් එකක්. සාමාන්‍ය ස්පේස් 100ක් වගේ තමයි තියෙන්නේ. පරිස්සමෙන් සාමාන්‍ය පාවිච්චි කරොත් ඉතින් ඔයගොල්ලන්ට මාසයක් වගේ පාවිච්චි කරගන්න පුළුවන් ඉතින්. ඔයගොල්ලෝ ඩේට් එකට යනවා නම් මොන හරි විශේෂ අවස්ථාවකදී වෙඩින් එකකදී ඔයාලට පුළුවන් ඒ වගේ අරන් තියාගන්න. ඉතින් ඒදි ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ සැටිස් නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ලොකු බෝටල්ස් පර්චේස් කරන්න. ඉතින් ඒ වගේ වෙබ්සයිට් වල ලින්ක්ස් උත් මම දාලා තියන්නම් ලංකාවේදී ගන්න පුළුවන් තැන් වල. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද කියලා බලලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් මේ වීඩියෝ එක අපි ඉක්මනට හම්බෙමු.